අද මම අරන් යන තියෙන ක්‍රියා වෙබ්සයිට් එකේ රුපියල් 3000ක සජීවීව විත්ඩ්‍රෝල් එක. ඉතින් එහෙනම් ඔයාලා වීඩියෝ එක ඉවරකම නැදලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා පුළුවන් වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එක ක්ලික් කරලා මේ විදිහට ක්‍රියා වෙබ්සයිට් එකට එන්න. ඉතින් වෙබ්සයිට් එකට ආපුවම welcome to ක්‍රියා කියලා මේ විදිහට වැඩලා තියෙවි. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ email සහ password එක ලබා දීලා ඉවරලා account එක සාර්ථකව හදාගන්න. ඉතින් password එක ලබා දෙද්දී ඔයාලට පුළුවන් නම්බර ඉලක්කම් 2 3ක් ඇඩ් කරලා හොඳ strong password එකක් ලබා දෙන්න. ඒ වගේම ඔයාලට මෙන්න මෙතන ටික් එකක් දාන්න තියෙනවා. අනිවාර්යයෙන් මේ ටික් එකක් දාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ විදිහට ඊමේල් සහ පාස්වර්ඩ් ලබා දීලා ඉවරලා මෙතන කොටුවක් ටික් කරගත්තට පස්සේ පල්ලෙහාට තියෙන මේ විදිහට නිල් පාට පුංචි බටන් එක රෙජිස්ටර් කියලා අන්න ඒ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ඉමේජ් කෝඩ් එකක් එයි. ඒ කියන්නේ APPLE කියලා ඔයාලට උඩින් පෙන්නයි ඔයාලට කන් දෙන්නේ ඒක යටින් ටයිප් කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් dog කියලා ඔයාලට උඩින් DOG කියලා අකුරු ටිකක් පෙන්නනවා. ඉතින් පල්ලෙහා තියෙන ස්ථානේ ඔයාලට ඒක ටයිප් කරගන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පල්ලෙහා සුදු පාට බටන් එකක් තියෙනවා මේ විදිහට Google කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මේ වෙද්දිත් දැනටමත් ඔයාගේ ෆෝන් එකේ තියෙන Google account එක සිලෙක්ට් කරලා සරලවම තප්පරයක් වෙන්නත් කලින් account එකක් හදාගන්න. ඉතින් මේ කැමති විදිහට ඔයාලට account එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට account එකක් හදාගත්තට පස්සේ දැන් මම ඔයාලට මේකේ සජීව withdrawal එකක් දාගන්න කලින් තව පුංචි දෙයක් පෙන්නන්න මේකේ නොමිලේ මුදල් උපයන්න පුළුවන් අවස්ථාවක් ගැන. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ bonus කියන බටන් එකට ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන උඩින්ම වැඩලා තියෙනවා earn with your friends together කියලා. ඒ කියන්නේ ඔයාගේ යාළුවෝ හරහා ඔයාලට මේකෙදි නොමිලේ මුදල් උපයන්න පුළුවන් කිසිම මුදලක් ආයෝජනය කරන්න නැතුව. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් level 1 යටතේ 120ක් සහ level 2 යටතේ 110ක් කමිෂන් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට මෙතනදී referral program එකට මෙයාලා join වෙන්න පුළුවන් account එකක් හදාගත්තාම ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට referral link එකක් ලබා දෙනවා. ඒක ඉස්සරහා මේ විදිහට copy කියලා බටන් එකක් තියෙනවා මේක copy කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් FB එකේ තියෙන e-money groups ඔයාලගේ යාළුවන්ට මේක හරහා මුදල් උපයන හැටි කියලා දීලා එයාලට පුළුවන් ඒ හරහා එයාලගෙන් income එකක් ලබා ගන්න. ඇත්තටම ඔයාටත් පුළුවන් මේකට මුදල් යොදලා income එකක් ලබා ගන්න. ඒ වගේම යාළුවා හරහා උපයන මුදල් වලින් ඔයාලට පුළුවන් 120ක් සහ 110ක කමිෂන් එකක් ලබා ගන්න. දැන් මම ඔයාලට කියලා දෙනවා මේකේ withdrawal එකක් ගන්න හැටි. ඒකට ඔයා wallet කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ wallet කියන එකට ආවට පස්සේ මෙතන withdraw කියන බටන් එක ක්ලික් කරගන්න. ඊටත් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් එහාට ඔයාලට කරන්න තියෙන හැම දෙයකටම ඔයාලට Binance account එකක් ඕනේ. ඉතින් අපේ පොඩිය ටීච් channel එකේ ඒ කියන්නේ අපේ main channel එකේ දාලා දෙන Binance account එකක් හදන හැටි. ඒකේ වීඩියෝ එකත් මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. දැම්ම Binance account එකක් හදාගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ වගේ e-money website ගණනාවකින් මුදල් උපයන්න පටන් ගන්න. ඉතින් මෙතන තියෙන select chain කියලා ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. මේක අනිවාර්යෙන් BEP2 තියන්න. wallet address කියන එකටදී ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ Binance account එකට ගිහිල්ලා deposit කියන බටන් එක ක්ලික් කරගන්න. ඉස්සරහම home page එකේ තියෙන කහ පාට බටන් එක. ඊට පස්සේ ඔයාලට බලන්න deposit crypto network කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ එතන උඩ search bar එකක් තියෙනවා. එතන මේ විදිහට USDT කියන එක search කරගන්න. ඊට පස්සේ search කරගත්තට පස්සේ network එක select කරන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේ network එක විදිහට BEP20 කියන එක select කරගන්න. ඉතින් සරලයි මෙන්න මේ විදිහට select කරගත්තට පස්සේ ඔයාලට wallet address එකක් ලබා දෙයි බිඳුවෙන් පටන් ගන්න. අන්න ඒ wallet address එක copy කරන්න ඇවිල්ලා මෙන්න මේ විදිහට wallet address කියන තැනට paste කරගන්න. ඊට පස්සේ withdrawal amount එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතන $11ක් කියලා සඳහන් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා $20ට වඩා අඩු මුදලක් ඔයා withdrawal කරනවා නම් $1 එකක් fee එක විදිහට ගන්නවා. ඒ වගේම $20ට වඩා වැඩි මුදලක් ඔයා withdrawal කරනවා නම් 103ක වගේ පුංචි fee එකක් ගන්න. ඉතින් ඔයාලට ගොඩක්ම වාසියි $20ට වඩා වැඩියෙන් withdrawal කරනවා නම් මොකද එතකොට 103ක වගේ පුංචි fee එකක් තමයි මෙයාලා අරගන්නේ. ඊළඟට ඔයාලට කරන්නේ මේ දේවල් ටික හරියද කියලා check කරලා withdraw කියන බටන් එක click කරගෙන මේක confirm කරගන්න. එතකොට withdrawal application is successful කියලා ඔයාලට message එකක් එනවා. හරියට විනාඩි 5ක් 10ක් වගේ කාලයක් යද්දී ඔයාගේ withdrawal එක ඔයාගේ අතටම ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සාර්ථක දවසක්. මම හිතනවා ඔයාලා මේ withdrawal එකත් එක්ක මේ website එකට විශ්වාසයක් ඇති වෙන්නේ නැති කියලා. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් e-money වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සාර්ථක දවසක්.